මේ ගානෙන් මම කියලා දෙන්න හැදුවේ ඔයාලට බලා ගන්න. එකපාරට ඔයාලා දැම්මා කියලා උත්තර ආවේ නෑ. උත්තර ආවේ නෑ. ඔයාලා කරන්නේ මෙතනින් එහාට මේ වැඩේ නවත්තලා දාන වැඩි. අයියෝ මට මේක මාර විදියට අසාර්ථක වෙලානේ තියෙන්නේ හරියන්නේ නෑ මම වෙන විෂයක් තෝරගන්න ඕනේ ඔහොම කියලා දෙනවා. එහෙම කරන්න ඕනේ නෑ ළම එක දෙයක් යම් දෙයක් මොකක් හරි හෙරුණා කියලා ඒ වැඩේ එකකින් කියන්නේ අතාරින්න එපා. ඒකට සමහර විට වෙන ක්‍රමයක් ඇති. එයා ඉගෙනගෙන තියෙන විදිහට තව ටිකක් වෙන පැත්තකින් හිතන්න ඇති. එකපාර ගානක් අතාරින්න එපා. කොහොමත් එකපාර තමන්ගේ ජීවිතේට අතාරින්නත් එපා. ගානක් දැන් මේකෙන් ගාන අතාරිය කියලා මැරෙන්නේ නෑනේ. හරි සමහර අය වුණ දිනවා අනේ මට මේක කරගන්න බැරුව මම මැරෙනවා. මේකෙන් උගන්වන දේවල් වලින් තමන්ගේ ජීවිතේට පුළුවන් දේවල් දෙනවා ගන්න. දැන් උඹලගේ ප්‍රධානම හේතුව ඒකනේ මොකක් හරි විච්ච ගමන් ටක් ගාලා අතහැරලා දානවා වැඩි. හරියන්නේ නෑ. මට මේ විෂය එපා වෙලා තියෙන හරියන්නේ නෑ මේ සීන් එක. ඒක හරියන්නේ නෑ. එහෙම බෑ. හරි. තව කල්පනා කරන්නේ ළඟදී ආපු නිවුස් එක මේ අද ආවා මේ ලංකාවේ පළවෙනි වතාවටම YouTube වලට අර ඩයමන්ඩ් බටන් එකනේ. ඩයමන්ඩ් බටන් එක ගත්ත පළවෙනි YouTuber. YouTuber කියන්නේ එයා මේ කෝකි දන්නවනේ අද වයිල්ඩ් කුක් නේ. වයිල්ඩ් කුක්. දන්නවනේ හැමෝම. දැන් ඒ කොල්ල මේ A level වලට බයෝ කරලා මැත්ස් කරලා එහෙම ඩයල් එකක් නෙමෙයි දන්නවනේ විස්තරේ. මේ සාමාන්‍ය පරිදි O level පාස් වෙලාද කොහෙද ඊට පස්සේ අරලියේ එකේ වැඩට ගිහිල්ලා සල්ලි නැතුවත් දවස් ගාණක් සීන් එක කරලා අනේද කරලා මාට ගේමක් දීලා තමයි යන්නේ. ඌ YouTube වලට ඉස්සල්ලාම එනවලු. ඇවිල්ලා මේ වීඩියෝස් දැම්මම කට්ටිය බලන්නේ නෑලු. බලන්න ආපම මෙයායි ඌ YouTube වලට කලින් ඉඳලා වීඩියෝස් දාලා තියෙනවා. මාස 6ක වෙලේ ඉඳන් වීඩියෝස් දාලා කවුරුත් වැඩිය බලලා නෑ. හරිද? ඌ බලන්නේ අනේ මේක මට එපා වෙලා තියෙන්නේ මම මේක අතෑරලා දාන්න කියලා හිතුවනම් අද ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස් ඉන්න YouTuber වේද ඌ? ඔයාලා අතාරින වෙලාව සමහර විට වෙන්න පුළුවන් ඔයාලගේ තියෙන හොඳම වෙලාව. කිසිම දෙයක් අතාරින්න එපා. කිසිම දෙයක් අතාරින්න එපා. පුළුවන් තරම් තමන් බලන්න මේක මම කියන එක තේරෙනවද? අද ලංකාවේ පළවෙනි ඩයමන්ඩ් බටන් එකක් ගෙන කොල්ලා ඌ. අහගතින්. අර අර්ලි එකේ ගිහිල්ලා මාස 6ක් යනකම් පඩි හම්බෙලක් නෑ වැඩ කරලක් තියෙනවා. කෝටියක් විදියට. එහෙම වැඩ කරන ගමන් ඊට පස්සේ වීඩියෝස් දාලා YouTube වලට හරි ගිහිල්ලා නෑ. අලගේ මානසිකත්වයේ බැරි වෙලාවත් ඒ මිනිස්සුන්ට තිබ්බනම් එහෙම පුළුවන් වේද කෙලින්ම මිලියන 10ක් සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 10ක් මිලියන 10ක් කියන්නේ මිලියන එකට ලක්ෂ 100ක් ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවද අද වෙනකොට. එහෙම තමයි වැඩකාරයෝ නිර්මාණය වෙන්නේ එහෙම. තමන්ගේ තියෙන chances වලින් ඒක වැඩේ අනේ මට මේක කරගන්න බෑ කියලා අතාරින්නේ නෙමෙයි වැඩකාරයෝ වෙන්නේ. නැත්නම් වැඩ අල්ලගවසක එහෙනම් පට්ට ඩයල් එකක් කරේ මොකේ කරේ හොඳ තැනකට තියෙන සල්ලි හම්බ කරගන්න පුළුවන් හොඳ එකෙක් වන හරිද? පත් වෙන්න ඕනේ. ඉතින් මේවා එකපාරට අතාරින්න එපා මේ වැඩ. නැවත පොඩ්ඩක් try කරන්න. අනක මේ ළඟදී කොහෙද ඒත් මොකක් හරි රෙස්ටුරන්ට් එකකුත් දැම්මනේ. රෙස්ටුරන්ට් එකකුත් දැම්මනේ. නේද? ඔය දැම්මනේ මොකක් හරි මම හිතන්නේ දැම්මද කොහෙද? දැම්ම නේද රෙස්ටුරන්ට් එකක් ළඟදී? මතක නැද්ද? නෑ දැම්මද කොහෙද? හරි රෙස්ටුරන්ට් එකකුත් දැම්ම. මේ බලන්න මේ කොල්ලා ඉතින් මේ වගේ ගේමක් ගෙවන්න ඇයි උඹලට බැරි? හතර පුළුවන් හරිද? ඒ මනුස්සයා කතා දෙයක් නෑ විවාදයක් නෑ ඩයල් එකක් තමයි. Tamanට තියෙන සම්පූර්ණ දේවල් නැති වෙලා යනකොටත් අල්ලගෙන වැඩේ කරා. හරිද? තාම ඔයා ඒ සීන් එක කොහොමද කියන්නේ? වෙනස් විදිහකට වැඩේ හිතුවා. උඹලා තියෙන වෙනස් විදිහට වැඩේ හිතන්න පටන් ගන්න ඉන්න. උඹලා හිතන්නේ නැති තාක්කල් උඹලා මේ වැඩේ කොට දාගන්න බෑ එච්චරයි. හරිද? හිතන්නේ නැති තාක්කල් මේ වැඩේ කොට දාගන්න බෑ.